තෙරුවන් සරණයි මේ තින්නේ අවුරුදු 10ක් පුරාවට අධික බඩේ වේදනාව බඩේ කැක්කුමෙන් දුක් විඳපු කෙනෙක්. ඒ වගේම තමයි අධික කකුලේ කැක්කුමක්. මේ බඩේ කැක්කුමත් එක්කම ලොකු කකුලේ කැක්කුමක් අමාරුවක් තිබිලා තියෙනවා. අවුරුදු 10ක් පුරා දුක් විඳලා තියෙනවා. කරන්න තියෙන හැම දෙයක්ම කරලා. ඒ වගේම තමයි මුළු ඇඟම රිදෙන ගතියක් තිබිලා තියෙනවා. එතකොට මේ ඇඟ රිදෙන ඒවා දැන් නැහැ. එතකොට කකුල් අර අමාරු ඒවා නැහැ. ඒ වගේම තව බඩේ කැක්කුමක් දරුණු බඩේ කැක්කුමක් තිබිලා තියෙනවා. ඔය මොන පරීක්ෂණ කරත් අහුවෙන්නේ නැහැ. අපි කියනවා අනිවාර්යෙන් අපි කියලා හොඳ කරලා තියෙන්නේ. හොඳ කරනවා කියලා හොඳ කරලා තියෙන්නේ. එතකොට බඩේ මේ කැක්කුම් කියනවයි ගෑස්ට්‍රික් කියනවයි අනම් මනම් මගුල් ඔක්කොම හේතුව තමයි මේ කරපු දේවල්. අපිව අයින් කරා. විරේක දෙකක් කරානේ. විරේක දෙකක් කරා. ලේවල විස අයින් කරා. ඒ වගේම ආමාශය විස අයින් කරා. එතකොට ඒ විස අයින් කරන්න මේ ලෙඩ හොඳ වෙනවා. ඒකයි අපි කියන්නේ මේවා මේ බෙහෙත් කරලා හොඳ කරන්න පුළුවන් දේවල් නෙමෙයි ලෙඩ නෙමෙයි. එතකොට මේ මිනිස්සුන්ට කරපු දේවල් තියෙන්නේ තම තමන්ගේ මිනිස්සුන්ම තමයි මේවා කරන්නේ තම තමන්ගේ උන් කරපු දේවල්. ඉතින් ඒ නිසා පරිස්සම් වෙන්න කියලා කියන්නේ කනකොට අනුන්ගෙන් කන්න එපා. උන්ට පරිප්පු කාලා එන්නේ මිනිස්සු මෙතනට. ඒ නිසා මේ දේවල් අපි අයින් කරලා දෙනවා. මේ දෙතුන් පාරෙන් හොඳ වෙලා නේ. දෙපාරකින් හොඳ වෙලා තියෙන්නේ. එතකොට කොච්චර කල් බෙහෙත් කරාද? අවුරුදු 10ක්. පරීක්ෂණ කරලා මොකොත් අහුන්නේ. ඒක කරන්න තියෙන ක්ලිනික් අවුරුදු ගණන් යනවා. එතකොට මේ විශේෂඥ වෛද්‍යවරු ගාවට යනවා. පරීක්ෂණ කරනවා. ඒවට ලක්ෂ ගණන් වියදම් කරනවා. මේකට දෙන මෙතනට දෙන පන්සලට දෙන එකටත් කහිනවා සමහරව. ඒ නිසා පුළුවන් නම් ওই තැන් වලින් ලොකු තැන් වලින් ගිහලා හොඳ කරගන්න. ඔය දැන් නව ලෝකෙත් ගිහලා විශේෂඥ වෛද්‍යවරු කකුල උඩ තැන් හිට කියපු ලෙඩ මං සති 3න් හොඳ කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. ඒගොල්ලෝ ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ දුර්වලයි. 50% තියෙනවා දුර්වල පැත්ත හොඳ පැත්තකුත් තියෙනවා. ඒ යාළ කරන්න පුළුවන් කොටසක් තියෙනවා බැරි කොටසක් තියෙනවා. බැරි කොටස තමයි මම මේ කරන්නේ. ඒක තමයි හෙලවෙදකම කියන්නේ. ඉතින් මේක අපිට සාතික බව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි හොඳ ප්‍රතිඵල පෙන්නලා තියෙන වීඩියෝස් තියෙනවා වගේ 100 ගණන් බලන්න. සකයි නම් කොච්චර මේ විශේෂඥ වෛද්‍යවරුන්ටත් හොඳ කරන්න බැරි දරුණු රෝග තමයි මේ හොඳ කරලා තියෙන්නේ. පොඩි පොඩිව මම වීඩියෝ වල දාන්නේ නැහැ. ඊට වන්සන්න ෂෙයා කරලා දෙනවත් කරන්න.